ආයුබෝවන් හැමෝටම 2024 රිලීස් වුණ කිල් කියන හින්දි ෆිල්ම් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. නිකිල් නාගේෂ් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටියක්. NSG කමාන්ඩෝ කෙනෙක් වන අම්රිත් සහ අම්රිත්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වන තුලීකා වටා තමයි මේ ෆිල්ම් එක ගෙතී යන්නේ. තුලීකට ගෙදරින් කසාදයක් කරලා දෙන්න හදන එක නවත්තන්න අම්රිත් තුලීකාව හොයාගෙන එනවා. තුලීකාගේ ගෙදර අය දිල්ලි යන්න කෝච්චියට පිටත් වෙනවා. ඒ කෝච්චියටම අම්රිතුත් නගිනවා. ට්‍රේන් එක ටික දුරක් යද්දී 40 දෙනෙක්ගෙන් සමන්විත කොල්ලකාරයෝ සෙට් එකක් ට්‍රේන් එකට පහර දෙනවා. අම්රිත් තමයි මේ කොල්ලකාරයන්ට විරුද්ධව සටන් කරන්නේ. තමන්ගේ හොඳම යාළුවා වගේම තුලීකත් ඒ සටනදී මැරෙනවා. ෆිල්ම් එකට IMDb ශ්‍රේණිගත කිරීමේ 10න් 8ක ශ්‍රේණියක් ලැබිලා තියෙනවා. හොඳයි අපි වැඩි කතා නැතුව ෆිල්ම් එක බලන්න යමු. ෆිල්ම් එකේ පළවෙනි සීන් එකෙන් පෙන්වන්නේ කමාන්ඩෝ සෙබළු කෝස් එක ඉවර වෙලා කැම්ප් එකට ලොරි එක අරගෙන එන සීන් එකක්. අම්රිත් වගේම අම්රිත්ගේ හොඳම යාළුවා වෙන විරේෂුත් ඒ ටීම් එකේ ඉන්නවා. කෝස් එකට අරගෙන ගිය ආයුධ බාර දෙන දෙන්නා තමන්ගේ රූම් එකට යනවා. තුලීකම්බව කොන්ටැක්ට් කරන් try කරනවා. ඒක හදිස්සියක්. කෝල් කරන්න කියලා විරේෂ් අම්රිත්ට කියනවා. තමන්ගේ ෆෝන් එක ඔන් කරනවා එක්කම අම්රිත්ට තුලීකාගෙන් මැසේජ් ගොඩක් එනවා. අතර එවලා තිබුණු වොයිස් මැසේජ් එකක් අම්රිත් ප්ලේ කරනවා. දවස් කීයකින් ඉඳලා try කරනවද? ඔයාට මොකද වෙලා තියෙන්නේ? තාත්තා මගේ එන්ගේජ්මන්ට් එක වෙන කෙනෙක් එක්ක කරන්න හදනවා. හෙට තමයි එන්ගේජ්මන්ට් එක තියෙන්නේ කියලා තුලීකා වොයිස් එකක් එවලා තියෙනවා. අම්රිත් තුලීකාට කෝල් එකක් අරගෙන මම රංචි වලට දැම්ම එනවා කියලා කියනවා. ෆිල්ම් එකේ සීන් එක තුලීකාගේ එන්ගේජ්මන්ට් එක පැත්තට අරගෙන යනවා. තාත්තා කතා කරපු මනමාලයා එක්ක තුලීකා මුදුමාරු කරගන්නවා. ටික වෙලාවක් යද්දී එතනට තුලීකා හම්බෙන්න අම්රිත් එනවා. ඔක්කොම හරි. අපි මෙතනින් පැනලා යමු කියලා අම්රිත් තුලීකට කියනවා. නියම අදහස. ඒත් අපිට රංචි වලින් පැනලා යන්න බෑ. ඒක අවදානම්. තාත්තා අපිට වෙඩි තියලා දායි. ඔක්කොගෙම ඇස් අපේ දිහාට තියෙන්නේ. ඔයා එක්ක ජීවත් වෙන්නයි මට ඕනේ කියලා තුලීකා එතනදී අම්රිත්ට කියනවා. විරේෂ් අම්රිත් එනකන් එළිය වාහනයක් ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නේ. හෝල් එකෙන් එළියට එන අම්රිත් නවතින්න මෙහෙම අවදානම් කියලා විරේෂ්ට කෝල් එකක් දීලා කියනවා. පහුවෙන දවසේ තුලීකාගේ අම්මයි තාත්තයි නංගි ආච්චි දිල්ලි යන ට්‍රේන් එකට නගිනවා. Taman දිල්ලි යනවා කියලා තුලීකා කලින්ම අම්රිත්ට දැනුම් දීලායි තියෙන්නේ. පෙට්‍රල් සෙඩ් එකක් ළඟ තෙල් ගහන ෆනී ගාවට තමයි ෆිල්ම් එකේ සීන් එක අරගෙන යන්නේ. ෆනීගේ තාත්තගෙන් කෝල් එකක් එනවත් එක්කම ෆනී තව යාළුවෙක් එක්ක බයික් එකේ ඇවිත් දිල්ලි යන ට්‍රේන් එකට නගිනවා. ට්‍රේන් එකට නැගලා ඉන්න ෆනීට ආයෙම තාත්තගෙන් කෝල් එකක් එනවා. අහන්න අපි රේල්වේ ගේට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. විනාඩි 30ක් තියෙනවා තමුන් ළඟ. මොන බුකින් නම්බර් එකේද තමුන් ඉන්නේ කියලා ෆනීගෙන් තාත්තා අහනවා. කෝල් එකේ යන ගමන් ෆනී දකින්නවා තුලීකා ට්‍රේන් එක ඇතුළේ ඉන්නවා. තුලීකා ගාවට යන ෆනී මේ මොන බුකී නම්බර් එකද කියලා තුලීකාගෙන් අහනවා. බුකී නම්බර් එක ෆනීට කියන තුලීකා ට්‍රේන් එකෙන් වොෂ්රූම් එකට යනවා. වොෂ්රූම් එකේ ඉන්න තුලීකා බලන්න අම්රිත් එනවා. තුලීකා එක්ක ටික වෙලාවක් කතා කරලා අම්රිත් ආයෙම තමන්ගේ සීට් එකට එනවා. අම්රිත්ගේ යාළුවත් අම්රිත් එක්ක දිල්ලි යන්න ට්‍රේන් එකේ ඉන්නේ. ෆිල්ම් එකේ සීන් එක ආයෙම ෆනී පැත්තට ගේනවා. ෆනී ඒ වෙනකොට ට්‍රේන් එකේ දොර ළඟ පොලිස් ඔෆිසර් කෙනෙක් එක්ක කතා කර ඉන්නේ. ඒ අතර තුලීකාගේ නංගි වොෂ්රූම් එකට යන්න සීට් එකෙන් බැහැලා යනවා. ට්‍රේන් එකේ තව පෙට්ටියක ඉන්න ෆනීලාගේ ටීම් එකේ කෙනෙක් ට්‍රේන් එකේ ඉන්න තමන්ගේ මුළු සෙට් එකටම මැසේජ් එකක් යවනවා. මස්කරිය රෙඩි කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. ෆනීගේ ටීම් එකේ කට්ටිය මේ මැසේජ් එක දකින ගමන් ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ට්‍රේන් එකේ හැම පෙට්ටියකම වගේ ඉන්න ෆනීගේ මිනිස්සු ටික සීට් වලින් නැගිටලා තමන්ගේ බෑග් ගන්නවා. ෆනී එක්ක ඉන්න පොලිස් ඔෆිසර් දකිනවා ඉස්සරහා පෙට්ටියේ මිනිස්සු නැගිටලා ඉන්නවා. පොලිස් ඔෆිසර් බලන්න යන්න හදනවත් එක්කම තමන්ගේ අතේ තියෙන පිහියෙන් ෆනී ඔෆිසර්ගේ ඔළුවට ගහලා මරලා දානවා. ඒ අතර ට්‍රේන් එකේ ඉන්න ෆනීගේ සෙට් එක හැම පෙට්ටියකම ෆෝන් සිග්නල් ජෑම් කරනවා. දැන් කාගේවත් ෆෝන් වලට සිග්නල් නැහැ. ට්‍රේන් එකේ පෙට්ටියෙන් පෙට්ටියේ තියෙන හැම දොරක්ම ෆනීගේ ටීම් එක වහලා දානවා. ඒ වගේම ඒ හැම පෙට්ටියකම ඉන්න මිනිස්සුන්ගේ සල්ලි, පර්ස්,
ෆෝන් වගේ වටින දේවල් බලෙන් කොල්ල කන්න පටන් ගන්නවා. ඒ අතර ෆනී තුලිකාව දැකලා නවතිනවා. මොන ක්‍රීම්ද මූණේ ගන්නේ බලන්නකො ලස්සන කියන ෆනී තුලිකා ගාඟට එන්න හදනවා. එහෙම එන්න හදද්දිම තුලිකාගේ තාත්තා මම කවුද කියලා දන්නේ නැහැ කියලා ෆනීට කියනවා. බල්දේව් සිං තාකූර් ශාන්ති ට්‍රාන්ස්පෝර්ට් වල අයිතිකාරයා තමයි මේ කියලා ෆනී ළඟ හිටපු ෆනීගේ බාප්පා ෆනීට කියනවා. ඒකම තාකූර්ගේ ආරක්ෂකයෙක් ෆනීලට ගහන්න හදනවා. තමන්ගේ අතේ තියෙන පිහියෙන් ඇනලා ආරක්ෂකයා ෆනී මරනවා. ලොතරැයියක් ඇදිලා තියෙන්නේ. අපි කොල්ල කන එක නවත්තලා මුව උස්සමු බාප්පේ කියලා ෆනී බාප්පට කියනවා. තුලිකාගේ තාත්තා ෆනීට බැනගෙන යන අතරේ ෆනී තුලිකාගේ තාත්තාගේ ඔළුවට පිහියෙන් ගහනවා. තුලිකා වගේම ගෙදර හැමෝම බය වෙලා කෑ ගහන ගමන් ඉන්නේ. තාත්තා ළඟ ඉන්න තුලිකාගේ බෙල්ලට ෆනී පිහිය තියෙනවා. ඉඳන් ඉන්න තැනින් නැගිටින තුලිකා පස්සෙන් පස්සට යනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම අම්රිත් පැත්තට ගෙනියනවා. ඒ පෙට්ටියෙත් කොල්ලකාරයෝ හැමෝගෙම වටින දේවල් බලෙන් ගන්නවා. අම්රිත්ගේ වගේම විරේෂ්ගේ ෆෝන් දෙකත් ඒ විදිහට ගන්නවා. කොල්ලකාරයෝ යනකන් ඉන්න දෙන්නා ට්‍රේන් එකේ සීට් එකෙන් බැහැලා ට්‍රේන් එකේ ඉස්සරහට යනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම තුලිකා පැත්තට ගේනවා. ඔයා දැක්කහම මට සෙක්ස් මතක් වුණා කියන ෆනී තුලිකට ලන් වෙන්න හදනවා. අම්රිත් වගේම විරේෂ් එතකොටම එතෙන්ට එනවා. එතන ඉන්න ෆනීටයි ෆනීගේ බාප්පටයි බාප්පගේ පුතාටයි ගහන්න පටන් ගන්නවා. එහෙම ගහන අතරතුර විරේෂ්ට ෆනීගේ බාප්පා පිහියෙන් අනින්න හදනවා. බේරෙන්න හදන විරේෂ් ෆනීගේ බාප්පගේ පිහියෙන්ම ෆනීගේ බාප්පට අනිනවා. අම්රිත් ෆනී එක්ක ගහගන්නවා. ෆනීගේ බෙල්ලට පිහිය ලන් කරන අම්රිත් කට පියාගෙන මෙතනින් ඵලයන් කියලා ෆනීට කියලා එලවනවා. ඒ එක්කම පිටිපස්සෙන් එන ෆනීගේ බාප්පගේ පුතා ගහන පීපාරෙන් අම්රිත්ගේ පිට කැපෙනවා. බාප්පගේ පුතාව ගන්න ෆනී ට්‍රේන් එකේ ඒ පෙට්ටියෙන් යනවා. තුලිකාගේ නංගි බාත්රූම් එකට ගියා කියලා තුලිකාගේ අම්මා අම්රිත්ට කියනවා. හරි ඔයාලා මේ පෙට්ටියෙන් යන්න. අපි ගිහින් බලන්නම් කියන අම්රිත් වොෂ්රූම් එකේ බැලුවට තුලිකාගේ නංගි වොෂ්රූම් එකේ ඒ වෙනකොට නැහැ. තුලිකාගේ පවුලේ අයවයි තුලිකවයි ට්‍රේන් එකේ ඉස්සරහට යවන අම්රිත් විරේෂ් එක්ක නතර වෙනවා. ඒ වෙනකොට ෆනී තව කට්ටියක් එක්කගෙන තමන්ගේ මැරුණු බාප්පා ළඟට එනවා. කොල්ලකාරයෝ සෙට් එක එනකන් අම්රිත් වගේම විරේෂ් වොෂ්රූම් එක තියෙන තැන හැංගිලා බලාගෙන ඉන්නවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම ෆනී පැත්තට ගෙනියනවා. බෙනී සහෝදරයාට දන්වන්න වෙනවා කියලා එතන ඉන්න කෙනෙක් කියනවා. කවුරුත් තාත්තට කියන්න ඕනේ නැහැ. කවුරුත් ඒ පාහරයන්ව මරන්නේ නැහැ. මරනවා නම් මරන්නේ රවි විතරයි කියලා ෆනී එතනදි කියනවා. ෆනීගේ තාත්තාගේ නම තමයි බෙනී කියන්නේ. ඒ වගේම ෆනීගේ බාප්පගේ පුතාගේ නම තමයි රවි කියන්නේ. අතාරින්නේ පාහරයන්ව කියන රවි අම්රිත් වගේම විරේෂ් හොයාගෙන ට්‍රේන් එකේ ඉස්සරහට යනවා. ඒ තව සෙට් එකකුත් අරගෙන. අම්රිත් එක්ක විරේෂ් හැංගිලා ඉන්න වොෂ්රූම් ටික රවි එක්ක සෙට් එක පහු කරනවත් එක්කම හැංගිලා ඉන්න දෙන්නා රවිට වගේම සෙට් එකට ගහන්න පටන් ගන්නවා. දෙන්නා පිහිය අරගෙන ඉන්න හැමෝටම ගහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියටම ගැහුවට කාවවත් මරන්නේ නැහැ. එහෙම ෆයිට් එක යන අතරතුර පොඩි ළමයෙකුගේ බෙල්ලට පිහිය තියාගෙන ෆනී එතනට එනවා. නවත්තපන් නැත්තම් පොඩි එකා ඉවර කරනවා. බල්දේව් සිං තාකූර් කොහෙද කියලා ෆනී අහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියටම ගහන එක නවත්තනවා. ළඟ තියෙන තුවක්කුව ගන්න ෆනී විරේෂ්ට වෙඩි තියනවා. විරේෂ්ගේ අතට තමයි වෙඩිල්ල වදින්නේ. ඒ එක්කම කට්ටියටම ගහන අම්රිත් තමන් ඉන්න පැත්තෙන් කෝච්චි පෙට්ටියේ දොර වහලා විරේෂ්ව අරගෙන යන්න හදද්දී රවි ආයෙම දෙන්නට ගහන්න පටන් ගන්නවා. ඒ අතරේදී ෆනීගේ කට්ටිය කෝච්චි පෙට්ටිය වහලා තිබුණ දොර අරගෙන එනවා. රවි අම්රිත් එක්ක ගහගන්න අතර ෆනී විරේෂ් එක්ක ගහගන්නවා. තමන්ගේ අතේ තියෙන පිහිය ගන්න ෆනී විරේෂ්ගේ වෙඩි වැදුණු තැනට පිහියෙන් අනිනවා. රවි එක්ක ගහගන්න අම්රිත් කෝච්චිය අනිත් පෙට්ටියට එනවා. විරේෂ්ට පිහියෙන් අනින ෆනී විරේෂ්ගේ බෙල්ලට පිහිය තියාගෙන අනිත් පැත්තේ පෙට්ටියට යනවා. විරේෂ්ව එහෙම කොල්ලකාරයෝ සෙට් එක අල්ල ගන්නවා. රවිට අම්රිත් ගැහුවත් යාළුවා බේරගන්න බැරි වෙනවා. දැන් කොල්ලකාරයෝ විරේෂ්වත් අම්රිත් රවිවත් ප්‍රාණ අපකාරයෝ හැටියට තියාගෙන ඉන්නේ. රවිව තුලිකා ඉන්න පෙට්ටියට අරගෙන එන අම්රිත් රවිගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා
කෝච්චිය දොරෙන් එළියට වැටෙන විදිහට තියෙනවා. කී දෙනෙක් ඉන්නවද උඹ එක්ක? ඒ වගේම මොන බුකී වලද ඉන්නේ කියලා අම්රිත් රවිගෙන් අහනවා. රවිගෙන් විස්තර ගන්න අම්රිත්ට පුළුවන් වෙනවා. ඒ වෙනකොට එතන තුලිකා වගේම තුලිකාගේ තාත්තත් ඉන්නවා. ෆිල්ම් එකේ සීන් එක කොල්ලකාරයෝ අරගෙන ගිය විරේෂ් පැත්තට තමයි ගෙනියන්නේ. රවි කොහෙද කියලා ෆනීගේ සෙට් එකේ කෙනෙක් ෆනීගෙන් අහනවා. එහෙමම සීන් එක ෆනීගේ තාත්තා පැත්තට අරගෙන යනවා. ඒ වෙනකොට ෆනීගේ තාත්තා තවත් සෙට් එකක් එක්ක රේල් ගේට් එක ළඟ වාහනවල තමයි ඉන්නේ. ෆනීගේ තාත්තට ඒ වෙලේ කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරලා කතා කරන ෆනීගේ තාත්තා කෝල් එක කට් කරලා සිද්ධිවයි අනිත් සෙට් එකයි අරගෙන කෝච්චිය නවත්තන ගේට් එක ළඟින් කෝච්චියට නගිනවා. කෝච්චියට නැගපු ඒ සෙට් එකත් එන්නේ ෆනීලා ඉන්න තැනට. එතනට එන තාත්තා දකිනවා තමන්ගේ මල්ලි මැරලා ඉන්නවා. ඒ අතර කෝච්චිය ආයෙම යන්න පටන් ගන්නවා. කවුද මේ දේ කළේ කියලා අහන ෆනීගේ තාත්තා විරේෂ්ට ගහන්න පටන් ගන්නවා. ෆනී ගාව තියෙන තුවක්කුව ගන්න තාත්තා විරේෂ්ට වෙඩි තියන්න හදනවත් එක්කම සිද්ධිගේ තාත්තා රවි නෑ උස්සගෙන ගියා. එයාව කියලා ෆනීගේ තාත්තා කියනවා. රවිව බේරගන්න ඕන හින්දා විරේෂ්වත් කට්ටිය පණ පිටින් තියාගන්නවා. මුත් එක්ක තව එකෙක් හිටියා. උන් දෙන්න ගහගන්න විදිහට උන් හමුදාව වෙන්න ඕනි කියලා ෆනී එතනදී තාත්තට කියනවා. කඹයක් හොයාගන්න ෆනී කඹේ කෝච්චිය වහලට විසික් කරලා කෝච්චියේ වහලට නගිනවා. අම්රිත් ඉන්න පැත්තට කෝච්චියේ වහල දිගේ එන්න තමයි ෆනී දැන් හදන්නේ. එහෙම සීන් එක ආයෙම අම්රිත් පැත්තට අරගෙන එනවා. බැරි වෙලාවත් ඕන වුණොත් කියලා අම්රිත් තුලිකට පිහියක් දෙනවා. ඒ වෙලෙතනට තුලිකාගේ තාත්තත් එනවා. අම්රිත් මගේ නංගිව හොයාගෙන ඉන්න. එයා මගේ පණ කියලා තුලිකා අම්රිත්ට එතනදී කියනවා. කෝච්චි පෙට්ටියේ දොර වහන අම්රිත් තුලිකාව දාලා තුලිකාගේ නංගිව හොයන්න යනවා. එහෙම ඊළඟ පෙට්ටියට එන අම්රිත්ට තව කොල්ලකාරයෝ සෙට් එකක් පහර දෙන්න පටන් ගන්නවා. අම්රිත් ඒ හැමෝටම ගහනවා. අම්රිත්තත් එතනදී පිහිපාරවල් දෙක තුනක්ම වදිනවා. මොන දේ වුණත් අම්රිත් ගේම අතාරින්න නැතුව දිගටම කට්ටිය එක්ක ගහ ගන්නවා. ඒ අතර එතනට සිද්ධිත් එනවා. සිද්ධි ආපු හැටියම අම්රිත්ගේ මූණට පයින් ගහනවා. අම්රිත්ට ඒ පාරෙන් ටිකක් වෙලා සිහි නැතුව වගේ යනවා. ඒත් අම්රිත් ගේම අතාරින්නේ නැහැ. සිද්ධිගේ පාරවල් අනිත් අයට වඩා සැරටම අම්රිත්ට වදිනවා. අම්රිත්ට ගහන සිද්ධි අම්රිත්ගේ බෙල්ලට දම්වැලක් දාලා බෙල්ල හිර කරගෙන අම්රිත්ගේ මූණට දිගටම ගහනවා. එහෙම ගහලා ඉවර වෙලා දම්වැලෙන් ඇදගෙන අම්රිත්ව කෝච්චි පෙට්ටිය දෙකේ ඉස්සරහට ගෙනියනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම ෆනී දිහාවට අරගෙන එනවා. කෝච්චිය උඩ එන ෆනී දකිනවා රවිව ගැට ගහලා තියෙනවා. අම්රිත්ව ෆනීගේ තාත්තා ළඟට සිද්ධි අරගෙන යන සීන් එකක් තමයි ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ. එහෙම අරගෙන ආපු අම්රිත්ට ෆනීගේ තාත්තාත් එතනදි ගහනවා. විරේෂ් තමන් ගැට ගහලා තියෙන කකුලෙන් ගැටේ පන්නගෙන එතන ඉන්න අයට ගහන්න පටන් ගන්නවා. ඒක බලන්න ෆනීගේ තාත්තා වගේම සිද්ධිත් තව ටික දෙනෙකුයි විරේෂ් ළඟට යනවා. හොඳටම ගුටි කාලා හිටියත් ඒක දකින අම්රිත් තමන් ළඟ ඉන්න දෙන්නටත් ගහන්න පටන් ගන්නවා. විරේෂ් ගාවට එන සිද්ධි විරේෂ්ට ගහනවත් එක්කම විරේෂ් බිමට වැටෙනවා. ෆනීගේ තාත්තා ඒකම විරේෂ්ට පිහියෙන් අනින්න. ඒක දකින එතන ඉන්න ළමයි දෙන්නෙක් ෆනීගේ තාත්තව අල්ල ගන්නවා. සිද්ධි විරේෂ්ට ගහනවා. ෆනීගේ තාත්තව අල්ලගෙන ඉන්න ළමයි දෙන්න ළඟට එන සිද්ධි එක ළමයෙකුට පිහියෙන් අනිනවා. ඒක දකින විරේෂ් සිද්ධිට ආයෙම ගහන්න පටන් ගන්නවා. ඒ විදිහට සිද්ධිව බිම වට්ටන්න විරේෂ්ට පුළුවන් වෙනවා. ඒ සිද්ධිය වෙනවත් එක්කම විරේෂ්ගේ පස්සෙන් එන ෆනීගේ තාත්තා විරේෂ්ගේ අතට පිහියෙන් අනිනවා. අම්රිතුත් කට්ටියට ගහන ගමන් ෆනීගේ තාත්තා ළඟට ඇවිත් ෆනීගේ තාත්තටත් ගහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියට ගැහුවත් කාවවත් මරන්නේ නැහැ. ෆනීගේ තාත්තා පිහියෙන් යනපු පාර විරේෂ් බිම වැටලා තමයි ඒ වෙනකොට ඉන්නේ. සිද්ධි පිහියෙන් යනපු ළමයා බිම වැටලා මැරලා ඉන්නවා අම්රිත් දකිනවා. ඒකම පිටිපස්සෙන් එන සිද්ධි අම්රිත්ගේ ඔළුව ළඟ තියෙන ඇඳක ගහනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම තුලිකාගේ තාත්තයි පැත්තට ගේනවා. කෝච්චියේ උඩ කොක්ක දාන ෆනී ලනුව දිගේ රවි ඉන්න කෝච්චි පෙට්ටියට පනිනවා. ඒ වෙලාවේදී එතන තුලිකායි තාත්තයි දෙන්නම ඉන්නවා. කෝච්චි පෙට්ටියට එන ෆනී රවිව ලිහලා දානවා. තමන් අතේ තියෙන පිහිය ඒ වෙනකොට
ෆනීට දික් කරගෙන තමයි තුලීකා ඉන්නේ. තුලීකා ළඟට එන්න හදන ෆනීව තුලීකාගේ තාත්තා අල්ල ගන්නවා. කෝච්චි පෙට්ටියේ දොරට දාලා තියෙන යතුරත් තාත්තා තුලීකාගේ පැත්තට විසික් කරලා තුලීකාට දොර අරගෙන ඉස්සරහට යන්න කියනවා. යතුර ගන්න තුලීකා කෝච්චි පෙට්ටියේ දොර අරින්න හදනවා. තමන් අල්ලගෙන ඉන්න තුලීකාගේ තාත්තට ගහන ෆනී තුලීකා ඉන්න තැනට එනවා. ඊට අනිත් පෙට්ටියේ එවෙනකොට අමෘතුයි සිද්ධි ගහ ගන්න ගමන් තමයි ඉන්නේ. තුලීකා ඉන්න තැනට එන ෆනීට තුලීකාගේ අතේ තියෙන පිහියෙන් ගහනවා. ෆනීගේ අතත් තුලීකාගේ පිහිපාරෙන් කැපෙනවා. කේන්ති යන ෆනී පිහියෙන් තුලීකාගේ බඩට අනිනවා. තුලීකට පිහියෙන් අනිනවා අනිත් පෙට්ටියේ ඉන්න අමෘත් දකිනවා. ඒ වෙනකොට සිද්ධි අමෘත්ගේ බෙල්ල තද කරගෙන තමයි ඉන්නේ. අමෘත් බලාගෙන ඉද්දීම තුලීකව අමෘත්ගේ පැත්තට හරවන ෆනී තුලීකාගේ බෙල්ලට පිහියෙන් නැනලා තුලීකව කෝච්චි පෙට්ටියෙන් එළියට විසික් කරනවා. අමෘත් වගේම තුලීකාගේ තාත්තත් තුලීකාව ඒ විදිහට මරලා දානවා දකිනවා. කාටවත් තුලීකාව බේරගන්න බැරි වෙනවා. හොඳටම ගුටි කන අමෘත් එතනදී සිහි නැතුව යනවා. සිද්ධි අමෘත්ව ඇදගෙන ෆනී ඉන්න තැනට ගේනවා. ඒ වෙනකොට තුලීකාගේ තාත්තත් කට්ටිය අල්ලගෙන ඉන්නේ. අපි විනාඩි 5කින් යනවා. තාත්තව එක්කගෙන එන්න කියලා ෆනී සිද්ධිව යවනවා. ඒ වගේම තුලීකාගේ අනිත් පවුලේ කට්ටිය අරගෙන එන්න කියලා සිද්ධිගේ තාත්තවත් ෆනී යවනවා. අමෘත්ට එවෙනකොට සිහිය එනවා. අමෘත්ව දෙන්නෙක් අල්ලගෙන තමයි ඉන්නේ. තුලීකා මැරෙන්න කලින් ලේ පිටින් කෝච්චියේ දොරේ තියපු අතේ සලකුණ දකින අමෘත්ට තුලීකා එක්ක හිටපු හැටි මතක් වෙනවා. ඒ අතර තමන් ගාව ඉන්න කොල්ලකාරයෝ සෙට් එක අමෘත්ව අල්ලනවත් එක්කම අමෘත් ඒ සෙට් එකට ගහන්න පටන් ගන්නවා. ළඟ ඉන්න හැමෝවම අමෘත් මරලා දානවා. මෙච්චර වෙලා කාටවත් මරන්න නැතුව හිටිය අමෘත් දැන් මරන්න පටන් ගන්නවා. ඒ වෙනකොට විරේෂ් වගේම සිද්ධි මරපු පොඩි ළමයාගේ අයියාත් එතන ඉන්නවා. රවිත් එතනට එවලෙනවා. රවිත් අමෘත්ට ගහන්න හදනවා. අමෘත් රවිට ගහනවත් එක්කම අමෘත්ට පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් ගහනවා. ඒ පැත්ත හැරෙනවත් එක්ක එතනට එන ෆනී රවිව අරගෙන එතනින් යනවා. ඔක්සිජන් ටැංකියක් ගන්න අමෘත් තුලීකාගේ තාත්තව තියාගෙන ඉන්න ඊළඟට තියෙන කෝච්චි පෙට්ටියට යනවා. සිද්ධිගේ තාත්තා වගේම තවත් කොල්ලකාරයෝ සෙට් එකක් එතන ඉන්නවා. ඒ හැමෝටම ගහන අමෘත් සිද්ධිගේ තාත්තවත් එතනදී මරලා දානවා. එහෙම ඒ පෙට්ටියේ ඉන්න කොල්ලකාරයෝ සෙට් එකත් අමෘත් අතින් මැරුම් කනවා. තුලීකාගේ තාත්තවත් අමෘත් බේර ගන්නවා. ෆිල්ම් එකේ සීන් එක ආයම ෆනීගේ තාත්තා පැත්තට අරගෙන එනවා. එතන රවි එක්ක ෆනිත් ඉන්නවා. උන්ගෙන් එකෙක්වත් අපිට පණ පිටින් අත්තරින්න බෑ. එක එකා ගානේ මරන්න ඕන කියලා ෆනීගේ තාත්තා කියනවා. ගෙදර අය ළඟට එන තුලීකාගේ තාත්තා තමන්ගේ දුවට උන දේ ගෙදර අයට කියනවා. ඒක අමෘතුත් අහගෙන ඉන්නේ. කෝච්චියේ දොර ළඟට එන අමෘත් එළිය බලාගෙන අඬනවා. තමන්ගේ නංගිව බේරගෙන එන්න කියලා තුලීකා කියපු දේත් අමෘත්ට එතනදී මතක් වෙනවා. එළිය දිහා බලාගෙන ඉන අමෘත් දකිනවා ෆනී ආපු ලණුව උලඟට පැද්දෙනවා. විරේෂ්ව ගෙදර අය බලාගන්න කියන අමෘත් ලණුව දිගේ කෝච්චිය උඩට නැගලා කෝච්චි පෙට්ටි දිගේ ඉස්සරහට එනවා. ඒ තුලීකාගේ නංගිව හොයාගෙන. ඒ අතර ෆනී එක්ක ඉන්න කට්ටිය තමන් ඉන්න පෙට්ටිවල තුලීකාගේ ගෙදර අයව හොයනවා. තුලීකාගේ නංගිත් ඒ වෙනකොට ඉන්නේ ඒ කෝච්චි පෙට්ටියමයි. ෆනීගේ කට්ටිය දන්නේ ඒ තුලීකාගේ නංගි කියලා. එතනින් එක මිනිස්සෙකුයි තුලීකාගේ නංගිවයි ප්‍රාණාපයට ගන්න කොල්ලකාරයෝ සෙට් එක කෝච්චියේ අමෘත් ඉන්න පැත්තට එනවා. එහෙම එද්දි අනිත් පෙට්ටියේ අමෘත් මරපු කොල්ලකාරයන්ගේ බොඩිස් පෙට්ටියේ දිගටම එල්ලලා තියෙනවා. කොල්ලකාරයෝ දකිනවා. ඒක දකින කොල්ලකාරයෝ හොඳටම බය වෙනවා. ඒ වගේම පෙට්ටිය දිගටම එල්ලලා තියෙන බොඩිස් ටිකත් කට්ටිය බානවා. එහෙම ඉස්සරහට යද්දී සිද්ධි දකිනවා තමන්ගේ තාත්තවත් මරලා ඉන්නවා. කට්ටිය බය කරන්න තමයි අමෘත් ඒ විදිහට බොඩිස් ටික එල්ලන්නේ. ෆිල්ම් එකේ සීන් එක ආයෙම අමෘත් පැත්තට අරගෙන එනවා. කෝච්චියේ උඩ ඉන්න අමෘත් ලණුව උඩ ගැට ගහලා ලණුව දිගේ කෝච්චිය ඇතුළට එනවා. කොල්ලකාරයෝ සෙට් එක පැත්තට ෆිල්ම් එක ආයෙම අරගෙන එනවා. මාව අතාරින්න මාමේ මම උන් දෙන්නව කෑලි වලට කපනවා කියලා සිද්ධි ෆනීගේ තාත්තට කියනවා. මේ ඔක්කොම දේවල් අපිව තරහ ගස්සන්න කරලා තියෙන්නේ. උන් දෙන්න අරහේ අත් බැඳගෙන වාඩි වෙලා බලන් ඇති. සිද්ධි අපි පලිය ගන්නවා කියලා ෆනීගේ තාත්තා සිද්ධිව නවත්ත ගන්නවා.
කෝච්චිය ඇතුළට ආපු අම්රිත් තුලිකාගේ නංගිව හොයාගෙන කෝච්චි පෙට්ටියේ ඉඳලා කොල්ලකාරයෝ ඉන්න පැත්තට එනවා. එහෙම එන අතරතුර සිද්ධි මරපු ළමයාගේ දෙමව්පියෝ ටිකත් අම්රිත්ට හම්බෙනවා. පුතේ අපිත් එනවා ඔයත් එක්ක යන්න. මෙහෙට වෙලා හිත වාඩි වෙලා ඉන්නක නෙමෙයි අපේ සටන. අපි හැමෝම ඔයාට උදව් කරනවා කියලා ළමයාගේ ගෙදර අය කියනවා. ට්‍රේන් එකේ අනිත් පැත්තේ කෙරෝලෙන් පෙට්ටියේ ඉන්න තුලිකාගේ තාත්තයි විරේෂුයි සිද්ධි මරපු කොල්ලගේ අයියයි ස්ටේෂන් එකේ ඉන්න ගාඩ් කෙනෙකුට පේන්න කෝච්චි පෙට්ටිය ඇතුලේ ගිනි ගොඩක් ගහනවා. කෝච්චිය රේල්වේ ස්ටේෂන් එකෙන් ළඟින් යනකොට ස්ටේෂන් එකේ ඉන්න ගාඩ් කෙනෙක් ගින්න දැකලා දිල්ලි ට්‍රේන් එකේ ඉන්න ට්‍රේන් මාස්ටර්ට ඒ ගැන දැනුම් දෙනවා. ට්‍රේන් එකේ ඉස්සරහා පෙට්ටියේ ඉන්න ට්‍රේන් මාස්ටර් තව පොලිසියේ දෙන්නෙකුත් එක්කගෙන ගින්න ඇවුලුණු තැනට එනවා. ෆිල්ම් එකේ සීන් එක ආයම කොල්ලකාරයෝ පැත්තට අරගෙන එනවා. හදිසි තිරිංග දාන සෙට් එක කෝච්චිය නවත්තන අතරේ ෆනීගේ තාත්තා සිද්ධිව කට්ටිය හොයන්න ඉස්සරහා බුකියකට යවනවා. ෆනීවයි තව දෙතුන් දෙනෙකුයි කෝච්චියෙන් බස්සවලා තුලිකාගේ තාත්තව හොයාගෙන මරන්න ඊළඟ පෙට්ටියට යවනවා. ෆනී ට්‍රේන් එකෙන් බැහැලා අනිත් පෙට්ටියට ඇවිදන් එද්දී ට්‍රේන් එක ඇතුලේ ඉන්න පොලිස් ඔෆිසර්ලා දෙන්නෙක් ෆනීටයි සෙට් එකටයි වෙඩි තියනවා. වෙඩි තියෙන එකෙන් බේරෙන්න ෆනී එක්ක සෙට් එක කැලේ ඇතුළට පනිනවා. පොලිසිය ඇවිත් ඉන්නවා ෆනීගේ තාත්තත් දකින්නවා. තමන්ව පව් කරගෙන යන කෝච්චියට ඉඩ දීලා ෆනී දුවගෙන ඇවිත් ආයෙම කෝච්චියට නගිනවා. අම්රිත්ව හොයාගෙන එන සිද්ධි අම්රිත්ව දකින්නවා. ආයෙම සිද්ධි අම්රිත් එක ගහගන්න පටන් ගන්නවා. අම්රිත්ව අල්ලගෙන කෝච්චි පෙට්ටියෙන් එළියට ඔළුව දාගෙන ඉන්න සිද්ධිට සිද්ධි මරපු ළමයාගේ ගෙදර අය පොල්ලෙන් ඔළුවට ගහලා මරලා දානවා. ඒ විදිහට එතනදී සිද්ධිත් මැරෙනවා. තුලිකාගේ නංගි තවත් ප්‍රාණ අපකාරයෝ දෙන්නෙකුයි අරගෙන පොලිසිය ඉන්න කෝච්චි පෙට්ටියට කොල්ලකාරයෝ කීප දෙනෙක් එනවා. එතනදී පොලිසිය ඒ කොල්ලකාරයන්ට වෙඩි තියලා මරලා දානවා. තුලිකාගේ නංගි ඒ විදිහට ආයෙම තාත්තා ළඟට එනවා. ටික වේලාවක් යද්දී කෝච්චියට නැගපු ෆනී තවත් සෙට් එකක් අරගෙන පොලිසිය ඉන්න කෝච්චි පෙට්ටියටම එනවා. එතන විරේෂ් වගේම තව කීප දෙනෙක්ම ඉන්නවා. ෆනී එක්ක එන සෙට් එක පොලිසිය අයව මරලා කෝච්චි පෙට්ටිය පාලනය තමන් අතට ගන්නවා. එක්කෙනෙක් මරුණම තව දුවෙක් ඇවිල්ලානේ කියලා ෆනී තුලිකාගේ තාත්තට කියනවා. ඒ වෙලේ තමයි අක්කා මරුණා කියලා තුලිකාගේ නංගි දැනගන්නේ. ෆිල්ම් එකේ සීන් එක ආයෙම අම්රිත් පැත්තට අරගෙන එනවා. අම්රිත් ඒ වෙනකොට තනියම තමයි ඉන්නේ. ෆනීගේ තාත්තා රවි තවත් සෙට් එකකුයි අරගෙන අම්රිත්ව හොයාගෙන අම්රිත් ඉන්න කෝච්චි පෙට්ටියට එනවා. එතනදී අම්රිත් හැමෝටම ගහලා රවිව මරලා දානවා. ඒ වගේම එතනදී ෆනීගේ තාත්තත් අම්රිත්ට ගහනවා. රවි දිහා බලන් ඉන්න අම්රිත්ට පිටිපස්සෙන් එන කොල්ලකාරයෙක් ඔළුවට පිහිමිටෙන් ගහනවා. ඒකම සිහි නැති වෙන අම්රිත් බිම ඇදකට වැටෙනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම ෆනී ඉන්න කෝච්චි පෙට්ටිය පැත්තට අරගෙන එනවා. තුලිකාගේ තාත්තා ළඟට යන්න දෙන්නේ නැතුව විරේෂ් ෆනී එක්ක ගහ ගන්නවා. ෆනී අතේ තියෙන පිහියෙන් විරේෂ්ට අනින ෆනී විරේෂ්ව මරනවා. අත් දෙක ගැට ගහලා අම්රිත්ව ෆනී ඉන්න කෝච්චි පෙට්ටියටම ෆනීගේ තාත්තා අරගෙන එනවා. විරේෂ් මැරලා වැටලා ඉන්නවා. අම්රිත් එතනදී දකිනවා. රැම්බෝ වෙන්න ගියා උඹේ පාර්ට්නර්. කකුල උඩ තියලා මැරුවේ කියලා ෆනී අම්රිත්ට කියනවා. ෆනීගේ ගෝලයෙක් ඒ වෙනකොට අම්රිත්ගේ බෙල්ලට පිහිය තියාගෙන තමයි ඉන්නේ. තමන්ගේ බෙල්ලට තියාගෙන ඉන්න පිහියම ඇදලා ගන්න අම්රිත් එතන ඉන්න ෆනීගේ සෙට් එකේ එක එක්කෙනාට ගහලා මරනවා. ෆනීගේ තාත්තත් අම්රිත්ට ගහන්න එනවා. ෆනීගේ තාත්තට ගහන අම්රිත් ෆනීගේ තාත්තගේ කටට අරක්කු බෝතලයක් කොබලා ලයිටර් එක ගහලා කටට ගිනි තියනවා. ඒ විදිහට ෆනීගේ තාත්තගේ මුළු ඔළුවම පිච්චිලා ෆනීගේ තාත්තත් මැරෙනවා. ෆනීලාගේ සෙට් එකේ හැමෝවම අම්රිත් ඒ විදිහට මරලා දානවා. අන්තිමට ඉතුරු වෙන්නේ ෆනී විතරයි. ෆනී එක්ක ගහගද්දී අම්රිට්ටත් හොඳටම තුවාල වෙනවා. ෆනී දෙතුන් වතාවක්ම අම්රිට්ට පිහියෙන් අනිනවා. කොච්චර ගුටි කෑව වුණත් තුලිකාව මරුපු හැටි අම්රිට්ට එවල මතක් වෙනවා. ෆනීව එකපාරින් බිම දාන අම්රිත් ෆනී මැරෙනකම්ම අතින් මූණට ගහනවා. ඒ විදිහට ෆනීවත් අන්තිමට අම්රිත් මරලා දානවා. ෆිල්ම් එකේ අන්තිම සීන් එක තමයි දැන් ෆිල්ම් එකේ අරගෙන එන්නේ.
තුලිකාගේ ගෙදර අය වගේම තුලිකාගේ නංගිවත් ඒ විදිහට අම්රිත් බේර ගන්නවා. ට්‍රේන් එක නවත්තන වෙලේ ලොකු SF ටීම් එකක් ට්‍රේන් එකට එනවා. කෝච්චියෙන් බහින අම්රිත් ළඟ තියෙන පුටුවක වාඩි වෙලා ඉද්දී තුලිකා තමන් ළඟට වෙලා ඉන්නවා වගේ කියලා අම්රිත්ට දැනෙනවා. කිල් 2024 හින්දි මූවී එක ඒ විදිහට ඉවරනවා.